අපිට කියනවනේ ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන අපි කවුද? උරුමකාරයෝ කියලා. උන්වහන්සේත් එක්ක හවුල් උරුමකාරයෝ. හවුලේ ඒක පියාණන් වහන්සේගේ ආදරෙත් හවුලේ. හාලෙලූයා. උන්වහන්සේ කර්ණ කොටගෙන පියාණන් වහන්සේ අපිවත් ඒ ආදරයට අල්ල හවුල් කරගෙන තියෙනවා. අපි හිතන්නේ උරුමය කියපු ගමන් ආර්ථිකමය මුදල්මය එකක් තමයි අපිට එන්නේ. උරුමය කියපු ගමන් ඔප්පුවක් කාර් එකක් වා නේද? ඒ වගේ දේවල් තමයි අපිට උරුමය කිව්වම. උරුමයට වඩා ආශිර්වාදලත්. සල්ලි වලින් මයින්න පුළුවන් ද දේව ප්‍රේමය? මුදල් වලින් මයින්න පුළුවන් ද වාගේ භාර්යාවගේ ආදරේ? දෙවියන් වහන්සේ වාට හොඳම භාර්යාව නෙමෙයි දීලා තියෙන්නේ. හොඳම ස්වාමි පුරුෂයා නෙමෙයි දීලා තියෙන්නේ. එතකොට ලොකු කාර් එකක් එක්ක මෙයාගේ වටිනාකම මයින්න පුළුවන්ද? දෙවියන් වහන්සේගෙන් අහනවා මට කිසිම ආශිර්වාදයක් නැහැ නේ ස්වාමීනි. බලන්නකෝ මම බැඳලා මෙච්චර අවුරුදු ගාන. බලන්න පොඩ්ඩක් ස්වාමි පුරුෂයා දිහා. බලන්න දරුවෝ දිහා. ඒව උරුමයක් නෙවෙයිද? අපි සංසන්දනය කරනවා අපගේ ආශිර්වාද භෞතික වස්තු එක්ක. ලෝකේ හැදිලා තියෙන්නේ එහෙම. දෙවියන් වහන්සේට කොච්චර දුක හිතනවද එහෙම අපි ඇඟිල්ල දික් කරද්දී. මම්මගේ ඒක චාතක පුත්‍රයා ලය හිටපු කෙනාව අතහැරියා. ඔයාව මගේ තුරුලට ගන්න. ඔයා මේ රෝද හතරක් චැසියක් නැතුව ඒක තාම හම්බුන්නේ නැහැ කියලා ඔයා ඒ ආදරය 2.50ට දානවා. 2 කොලයට දානවා නේ. මතෙව් 6:33 උන්වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ ආදරණීය තාත්තෙක් විදියට